හෙලෝ යාළුවනේ කොහොමද ඔයාලට? ඉතින් යාළුවනේ අද අපි වීඩියෝ එකෙන් කතා කරන්නේ කොහොමද කියලා ඔයාගේ WhatsApp එකට විනිවිද පෙනෙන wallpaper එකක් WhatsApp chat එක ඇතුළට වගේම පිටතටත් ලේසියෙන්ම දාගන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ වැඩි කතා නැතුව අපි දැන් වීඩියෝ එකට යමු. වීඩියෝ එකට යන කලින් ඔයාලට මතක් කරනවා ඔයා තවමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක touch කරලා අපේ YouTube channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම notification button එක all දාන්නත් අමතක කරන්න එපා. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපුවම ඔයාගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් යාළුවනේ වීඩියෝ එක අවසානයේ රැඳෙන්න. එහෙනම් යාළුවනේ අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එකට යමු. ඉතින් යාළුවනේ මම දැන් මුලින්ම කරන්න මගේ Play Store application එක මෙන්න මේ විදිහට open කරගන්නවා. දැන් යාළුවනේ ඔයාලා Play Store application එකේ search කරගන්න designer tools for WhatsApp කියලා. ඉතින් යාළුවනේ මගේ recent search වල පෙන්නනවා app එක මම කලින් search කරපු නිසා. ඉතින් යාළුවනේ මේ තියෙන අපේ application එක. ඉතින් යාළුවනේ ඔයාලා මෙන්න මේක install කරගන්න ඔයාලගේ device එකට. ඉතින් යාළුවනේ මම දැන් මෙන්න මේ විදිහට මේ install button එක උඩ මෙන්න මේ විදිහට touch කරනවා. හරි යාළුවනේ අපේ device එකට දැන් මේ app එක install වෙලා ඉවරයි. ඉතින් මම Play Store application එක මෙන්න මේ විදිහට close කරනවා. දැන් යාළුවනේ ඔයාලගේ device එකේ install වුණ ඒ app එක මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් යාළුවනේ app එකේ home page එක අපිට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. දැන් යාළුවනේ ඔයාලා මේ යටම tool bar එකේ තියෙන කෙළවරේ මේ යාළුවනේ මොකක් overlay කියලා option එකක් අන්න ඒක උඩ මෙන්න මේ විදිහට touch කරන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ වගේ option කීපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මේ plus mark වගේ තියෙන්නේ හිස්තැන් වගේ අන්න ඒවෙන් තමයි යාළුවනේ අපිට කැමති wallpaper එක select කරන්න තියෙන්නේ. ඉතින් යාළුවනේ මම මේ portrait කියන option එක උඩ මෙන්න මේ විදිහට touch කරලා මම කැමති wallpaper එකක් මෙන්න මේකට දාගන්නවා. ඉතින් යාළුවනේ අපි wallpaper එක හරියට select කරා නම් අපි මේ plus mark එක ඔබතන්ට මෙන්න මේ විදිහට මේ wallpaper එක replace කරනවා බලා ගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මෙතන උඩින්ම තියෙන mockup overlay කියලා option එකක් අන්න ඒක උඩට ඔයා දැන් tick එක දාගන්න. ඊට පස්සේ යාළුවනේ මෙන්න මේ විදිහට option එකක් එනවා display all other apps කියලා. ඒකෙන් යාළුවනේ ඔයාගේ design tool apps එක තෝරලා ඊට පස්සේ යාළුවනේ ඔලෝ display all other apps කියන option එකට tick එක දාලා ඔයා මේකෙන් back වෙන්න. ඊට පස්සේ යාළුවනේ අපේ wallpaper එක මෙන්න මේ විදිහට red වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අපේ wallpaper එකේ setting වෙනස් කරගන්න පුළුවන් අපි කැමති විදිහකට. ඉතින් යාළුවනේ මෙතන settings වලට ගියාම අපිට බලා ගන්න පුළුවන් overlay කියලා option එකක්. ඒකෙන් යාළුවනේ අපේ wallpaper එකේ color එක පොඩ්ඩක් මෙන්න මේ අඩු වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ යාළුවනේ මේ යටම තියෙන legend එකෙන් පුළුවන් අපිට wallpaper එක පොඩ්ඩක් එහාට මෙහාට යවා ගන්න. ඉතින් යාළුවනේ අපි දැන් අපේ app එකේ settings ටික මෙන්න මේ විදිහට හදාගෙන ඉවරයි. ඉතින් මම දැන් මේ app එක මෙන්න මේ විදිහට close කරනවා. දැන් යාළුවනේ අපි අපේ WhatsApp එක මෙන්න මේ විදිහට open කරලා බලමු කොහොමද wallpaper එක add වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම මගේ WhatsApp එක මෙන්න විදිහට open කරනවා. ඉතින් යාළුවනේ මේ black screen එකක් ඉන්නේ මගේ fingerprint ID එක ඉල්ලන නිසා. ඉතින් යාළුවනේ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ wallpaper එක අපේ background එකට මෙන්න මේ විදිහට add වෙලා තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට මේකේ color එක මදි නම් අර app එකේ color setting වලට ගිහිල්ලා ඔයාලට overlay එක යටතේ මේ color එක පොඩ්ඩක් වැඩි කරගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔහොම තමයි ලේසියෙන්ම WhatsApp එකට transparent wallpaper එකක් දාන්නේ. මේක ඉතින් යාළුවනේ WhatsApp එකට විතරක් නෙමෙයි හැම app එකකටම භාවිතා කරන්න පුළුවන්. ඉතින් යාළුවෝ අද වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? වීඩියෝ එකට කැමති නම් ඔයාලා වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ යාළුවන් අතර වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ නැවත වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකන් සුබ දවසක්.